Hello everyone, welcome back to my YouTube channel. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ශිෂ්‍යයන්වත් ක්‍රියාකාරීව සම්බන්ධ කරගනිමින්ම ඉදිරිපත් කරන්න පුළුවන් පාඩමක් සකස් කරගන්න කියලා. ඉතින් මේ විදිහට ඉන්ටරැක්ටිව් ලෙසන් එකක් හදාගන්න පුළුවන් නම් අපිට තියෙන ලොකුම වාසිය තමයි ශිෂ්‍යයන් සහ ගුරුවරයා එකම ස්ථානයක ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම එකම අවස්ථාවේ ශිෂ්‍යයන් කීප දෙනෙකුට සම්බන්ධ වෙලා අපේ පාඩම බලන්න පුළුවන් වගේම අපි ලබා දෙන ක්‍රියාකාරකම් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ඒ අවස්ථාවේදීම එම ක්‍රියාකාරකම් ඇගීමට ලක් කරන්නත් ගුරුවරයාට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ක්‍රමය මගින් ගුරුවරයාට හදිසි අවස්ථාවක පාසල් එන්න බැරි වුණත් ජංගම දුරකථනයකින් හරි ඉන්න තැනක ඉඳන් පාඩම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ළමයිවත් සම්බන්ධ කරගෙන ළමයින්ගේ ක්‍රියාකාරකම් බලන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ළමයෙකුට පාසල් එන්න බැරි වෙන අවස්ථාවක වුණත් ගෙදර ඉඳලා පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ක්‍රියාකාරකම් කරන්නත් අවස්ථාව ලැබෙනවා. අනිත් විශේෂ කාරණය තමයි සාම්ප්‍රදායික ක්‍රමයට පොත් බලනවට වඩා ඉතාම ලේසියෙන් ළමයින්ගේ ක්‍රියාකාරකම් බලන්න වගේම ඇගීමට ලක් කරන්න හැකියාව ලැබෙනවා ඉතාම පහසුවෙන් සහ ඉතාම කෙටි කාලයක් තුළ. ඉතින් අපි බලමු කොහොමද මේ විදිහට ඉන්ටරැක්ටිව් ලෙසන් එකක් අපි සකස් කරගන්නේ කියලා. ඉතින් ආ මුලින්ම කරන්න ඕනේ වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා නියර්පොඩ් කියලා සර්ච් කරන්න ඕනේ. ඊට පස්සේ මේ එන ලිස්ට් එකෙන් උඩම තියෙන ලින්ක් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ආව මෙන්න මේ විදිහට නියර්පොඩ් පේජ් එකට අරගෙන එනවා. එතන තියෙනවා මෙන්න මේ කෙළවරේ sign up for free කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක මත ක්ලික් කරාට පස්සේ ඔයාගෙන් අහනවා sign up වෙන ක්‍රමයක් ගැන. ඉතින් ඔයා එතනින් Google account තෝරන්න. මේ වෙනකොටත් ඔයාගේ device එකෙන් ඔයා email එකට log වෙලා ඉන්නවා නම් මෙතන ඔයාට ඔයාගේ email address පෙනේ. ඉතින් එතනින් ඔයාගේ Gmail account එක තෝරන්න. ඊට පස්සේ මෙතනදී ඔයා continue කියන option එක click කරන්න. මෙතනදී නැවතත් ඔයා මෙන්න මේ තියෙන කොටුවට tick එකක් දාලා sign up option එක click කරන්න. ඊට පස්සේ මේන window එකේ ප්‍රශ්න වගේක් අහනවා. ඒවට උත්තර දීම අත්‍යවශ්‍ය නැහැ. ඔයාට මේක මේ වෙලාවේ skip කරලා යන්න පුළුවන්. මෙන්න මේ පහළ තියෙන කොටුවට ටික එකක් දාලා ඉදිරියට යන්න. ඊට පස්සේ ආව වෙබ්සයිට් එක ඇතුළට එක්කගෙන යනවා. මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් අපිට මේ වෙබ්සයිට් එක භාවිතයෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම get start කියන option එකෙන් ඔයාට මේ වෙලාවේ ආරම්භ කරන්න පුළුවන්. නමුත් අපි දැනට මේක close කරලා වෙබ්සයිට් එක ඇතුළට ගිහින් ටිකක් බලමු. ඉතින් මෙතනදී ඔයාට පේන්න තියෙනවා මොඩල් ලෙසන් දෙකක්. ඒ වගේම අලුතෙන් ලෙසන් එකක් හදනවා නම් ඔයා යන්න ඕනේ පාත් එක. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා new folder කියලා එකක්. අපි කරන වැඩ ඔක්කොම අපිට අලුතෙන් folder එකක් හදලා ඒක ඇතුළට දාලා තියාගත්තොත් ඒක සොයා ගන්න ලේසි වෙන නිසා අපි මුලින්ම folder එකක් හදාගමු. ඒකට ඔයාට කැමති නමක් දීලා create කියන option එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ folder එක create වෙලා ඔයාට ඒක මෙතනදී දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක double click කරලා ඔයාගේ folder එක ඇතුළට ඔයාට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා launch the lesson builder කියන option එකට ගියාට පස්සේ ඔයාට නැවතත් අර මුලින් දැක්ක window එක open වෙනවා. ඉතින් එතනින් ඔයා මේ වෙලාවේ options ගොඩක් තිබුණාට ඔයා තෝරන්න ඕනේ මෙන්න මේ create a lesson from scratch කියන option එක. ඉතින් ඊට පස්සේ ඔයාට නැවතත් මෙන්න මේ වගේ window එකක් open වෙයි. එතනදී ඔයාට නැවත තෝරන්න පුළුවන් අලුතෙන් එකක් ඔයා create කරනවද නැත්නම් ඔයා දැනට හදලා තියෙන එකක් මෙතෙන්ට upload කරනවද වගේ option ටිකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපි අලුත් එකක් create කරන නිසා blank site and activities කියන එක තෝරමු. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ස්ලයිඩ් එකක් ඕපන් කරන්න පුළුවන් ආකාර ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැනට add blank slide කියන එක ක්ලික් කරමු. ඉතින් ඊට පස්සේ ඔයාට දකින්න හම්බ වෙනවා සාමාන්‍ය PowerPoint presentation එකක් create කරනකොට slide එකක් දකින්න ආකාරයෙම view එකක් තමයි. මෙතනදිත් ඔයාට title එකක් වගේම paragraph එකක් add කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙන add
new කියන එකට ගියාට පස්සේ ඔයාට තව slides create කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතනදිත් ඔයාට ඕනේ මේ වගේම slide එකක් නම් add a blank slide කියන option එක තෝරන්න පුළුවන්. ඉතින් එතකොට කලින් slide එක වගේම slide එකක් ඔයාට නැවතත් ලැබෙනවා. ඔයාට මේ වෙලාවේ activity එකක් අන්තර්ගත කරපු slide එකක් අවශ්‍ය නම් ඔයාට කරන්න තියෙන්නේ නැවතත් add new කියන option එකට ගිහිල්ලා එතනින් ඔයාට තියෙනවා විවිධ activities වර්ග මෙතන තෝරන්න. එතනින් ඔයාට කැමති ආකාරයේ activity එකක් තෝරන්න පුළුවන්. ඉතින් multiple choices තියෙනවා. time to climb කියලා option එකක් තියෙනවා. drag and drop කියලා option එකක් තියෙනවා. ඉතින් මේ විදිහේ draw කරන්න අවස්ථාව දෙන්න පුළුවන් විදිහේ activities තියෙනවා. vote කරන්න පුළුවන් විදිහේ activities තියෙනවා. pairs match කරන්න පුළුවන් විදිහේ activity තියෙනවා. quizzes තියෙනවා. ඉතින් මේ වගේ විවිධ option කිහිපයක්ම ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි මේ වෙලාවේ multiple choice question එකක් මෙතෙන්ට add කරන විදිය බලමු. ඉතින් මෙන්න මේ වගේ slide එකක් තමයි ඔයාට open වෙන්නේ. මෙන්න මෙතන ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය ප්‍රශ්නේ type කරන්න. ඒ වගේම මෙන්න මෙතනින් පුළුවන් ඔයාට ඒ සඳහා අදාළ පිළිතුරු ලබා දෙන්න. තවත් ප්‍රශ්නයක් එකතු කරනවා නම් ඔයාට තවත් ප්‍රශ්නයක් මේ slide එකට එකතු කරන්න නම් ඔයාට මෙන්න මේ add question කියන එක මත click කරාට පස්සේ නැවතත් කලින් ප්‍රශ්නයට ලබා දුන්නු වගේම තැනක් නැවතත් හැදිලා එනවා. මෙතනත් ඉතින් ඔයාට කරන්න තියෙන ප්‍රශ්නයක් සහ අවශ්‍ය උත්තර ලබා දෙන එක. ඉතින් ඊට පස්සේ අපි බලමු තව slide එකක් add කරලා ඒකෙදි අපේ වෙනත් ආකාරයක ක්‍රියාකාරකමක් තෝරලා බලමු. ඉතින් මේ තියෙන list එකේ ඔයාලට පේන්න තියෙනවා matching pairs කියලා activity වර්ගයක්. ඉතින් බලමු අපි ඒකට ගිහින් මොන විදිහේ activity එකක්ද එතන කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේ slide එක open වෙලා පෙනෙන්නේ. එතනදී ඔයාලට පුළුවන් match කරන්න අවශ්‍ය පින්තූර හෝ වචන හෝ add pair කියන එක මත click කරලා මෙන්න මේ විදිහට දෙපැත්තට ලබා දෙන්න. ඔයාලට ඉතින් පින්තූර සහ වචන කියන දෙආකාරයෙන්ම පාවිච්චි කරලා ප්‍රශ්න හදන්න පුළුවන් මෙතනදී. ඔයාලට පුළුවන් මෙන්න මේ තිත් තුන මත ක්ලික් කරාට පස්සේ අපි මේ හදලා තියෙන ස්ලයිඩ් එක වගේම ඩුප්ලිකේට් එකක් හදාගන්න, ඩිලීට් කරන්න, කොපි කරන්න වගේ වැඩ ටික මෙතනදිත් කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට ඔයාට මේ ස්ලයිඩ් එක ක්ලික් කරගෙන ඩ්‍රැග් කරගෙන ගිහින් තියෙන ඕඩර් එක වෙනස් කරලා හදාගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දේවල් අපි සාමාන්‍යයෙන් PowerPoint presentation එකක් හදනකොට දකින දේවල් ටිකම තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාට පින්තූරයක් අවශ්‍ය නම් පින්තූරයක් ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මෙතන add image කියන option එක මත ක්ලික් කරලා ඔයාලට පුළුවන් සර්ච් කරලා පින්තූරයක් අරගන්න වගේම ඔයාගේ ඩිවයිස් එකේ තියෙන පින්තූරයක් අප්ලෝඩ් කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි බලමු එක පින්තූරයක් අප්ලෝඩ් කරලා. මෙතනදී ඔයාගේ ඩිවයිස් එකේ තියෙන ඔයාට අවශ්‍ය පින්තූරය තෝරලා එම ඩබල් ක්ලික් කරලා ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට මේ පින්තූරය ක්ලික් කරගෙන ඩ්‍රැග් කරගෙන යන්න පුළුවන්. අවශ්‍ය තැනකට ගෙනihin තියාගන්න වගේම corners වලින් ඔයාට ඩ්‍රැග් කරලා ඔයාට ඕනි size එකට resize කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් මේ ස්ලයිඩ් එකේ තියෙන theme එක වෙනස් කරගන්න. ඔයාට අවශ්‍ය විදියට අවශ්‍ය colors සහ designs වලින් ඔයාගේ slides ටික ලස්සන කරගන්න ඔයාට පුළුවන් මෙන්න මේ theme කියන එකට ගිහිල්ලා. ඉතින් මේ ඔයා කැමති theme එකක් මත ක්ලික් කරාට පස්සේ ඒ theme එක ඔයාගේ slides වලට add වෙනවා. ඉතින් ඔයාට දැන් මේ වෙලාවේ පුළුවන් ඔයා සාමාන්‍යයෙන් presentation එකක් හදන විදිහටම presentation එකක් මෙතන හදාගන්න. අවශ්‍ය පින්තූර සහ text ලබා දීලා ඔයාට ඔයාගේ presentation එක build කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී කාලයක් යන නිසා මම presentation එක හදලා ඊට පස්සේ විශේෂයෙන් add කරන්න ඕන දේවල් ගැන පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේ විදිහට ඔයාගේ presentation එක මුලින් හදාගන්න. හරි, මේ විදිහ මම මගේ presentation එක හදලා ඉවරයි. දැන් මට ඕනේ මෙන්න මේ slide එකට පස්සේ ළමයින්ට ප්‍රශ්නයක් ලබා දෙන්න. ඉතින් add new කියන option එකට ගිහිල්ලා මෙතනින් මට අවශ්‍ය විදිහේ ප්‍රශ්න ආකාරයක් තෝරනවා. මට මේ වෙලාවේ ඕනේ කරන්නේ multiple choices question එකක් තමයි මෙතෙන්ට add කරගන්න.
question එක සහිත ස්ලයිඩ් එක ඇඩ් වුණා. ඉතින් මේ වෙලාවේ මට ලබා දෙන්න ඕනේ ප්‍රශ්නය මට මෙතන ටයිප් කරන්න පුළුවන්. ඉතින් මෙතනත් ඔයාලට උඩින් පේන තියෙනවා ෆොන්ට්ස් වලට නැත්නම් ඔයාලගේ මේ අකුරු වලට කරන්න ඕනේ විවිධ වෙනස්කම් කරගන්න අවශ්‍ය කරන අයිකන්ස් ටික බෝල්ඩ් කරන්න, ඉටලික් කරන්න වගේම අකුරු වල පාට වෙනස් කරන්න සහ අවශ්‍ය සියලුම ෆොන්ට් ෆෝමැටිං ටික කරගන්න අවශ්‍ය කරන පාසුකම් ටික මෙතනදීත් ඔයාලට ලැබෙනවා. ඉතින් ප්‍රශ්නය ලබා දුන්නට පස්සේ ආන්සර්ස් ලබා දෙන්න පුළුවන් අපිට. එතනදී ඔයා හොඳට මතක තියාගන්න ඕනේ දේ තමයි නිවැරදි පිළිතුරට ඉදිරියෙන් මේ වෙලාව ඔයාලට අතපාඩින් පේන කොටුව මත නිවැරදි පිළිතුරට අදාළ ටික් එකක් දාලා යන්න ඕනේ. ඒක ඔයාලට පස්සුව වුණත් කරන්න පුළුවන්. නමුත් ප්‍රසන්ටේෂන් එක සේව් කරන්න කලින් ඔයාලා ඒක කරන්න මතක ඇතුව. ඊට පස්සේ මම මෙන්න මේ ස්ලයිඩ් එකට පස්සේ ප්‍රශ්නයක් මෙතෙන්ට එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රසන්ටේෂන් එක අතරතුර නැත්නම් ඔයාලගේ පාඩම අතරතුර ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් විදිහට මේ වගේ තැනින් තැනට ප්‍රශ්න එකතු කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනදී ආන්සර්ස් 3ක් තේරීම් විදිහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඇඩ් ආන්සර් මත ක්ලික් කරලා ඔයාට අවශ්‍ය අනිත් පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී ඔයාලා මතක තියාගන්න ඕනි කාරණාව තමයි නිවැරදි පිළිතුරු හැමතිස්සෙම ඔයාලා මාක් කරලා තියන්න ඕනේ. මොකද එතකොට ළමයින් මේ ක්‍රියාකාරකමට සම්බන්ධ වෙන වෙලාවේදී ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් එයාලා දුන්න පිළිතුරු නිවැරදිද කියලා. ඉතින් ඔයාලා ලබා දී තියෙන ප්‍රශ්න සියල්ලටම නිවැරදි පිළිතුරත් මේ විදිහට මාක් කරන්න මතක තියාගන්න. ඉතින් මම මේ වෙලාවේදී කරන්න යන්නේ දෙවෙනියට තියෙන ස්ලයිඩ් එකට පුංචි වීඩියෝවක් එකතු කරන්න. ඒක මම එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ YouTube එකේ තියෙන වීඩියෝ එකක්. ඉතින් මේ වෙලාවේ මම මෙන්න මේ වෙබ් කන්ටෙන්ට් කියන ඔප්ෂන් එක තමයි තෝරන්නේ. ඉතින් ඔයාලට පෙනේවි එතකොට වෙබ් ඇඩ්‍රස් එකක් ලබා දෙන්න නැත්නම් ලින්ක් එකක් ලබා දෙන්න පුළුවන් විදිහේ ස්ලයිඩ් එකක් තමයි ඔයාලට මේ වෙලාවේදී ඕපන් වෙලා පේන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයා මෙතනට ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන ඔයාගේ පාඩමට සම්බන්ධ වීඩියෝ එකක YouTube link එකක් තියෙනවා නම් මෙතනට paste කරන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලට පින්තූරයක් ඇතුළත් කරපු ආකාරයටම වීඩියෝ එකක් ඇතුළත් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ වෙලාවේදී මම YouTube එකේ තියෙන වීඩියෝ එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න විදිය තමයි පෙන්වන්න හදන්නේ. ඉතින් ඔයාට පුළුවන් ලේසියෙන්ම YouTube එකේ තියෙන වීඩියෝ එකේ link එක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට paste කරන්න. ඊට පස්සේ ඔයාට මේ වෙලාවෙදිම බලා ගන්න පුළුවන් test this link කියන එක මත ක්ලික් කරාට පස්සේ ඔයා නිවැරදිව link එක copy කරගෙන ආවද ඔයාට අවශ්‍යම වීඩියෝ එක කියන එක. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් අපේ වීඩියෝ එකේ ප්‍රිවිව් එකක් බලා ගන්න. ඉතින් මෙන්න මේ ඊතලයේ මත ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් ඉදිරියේ තියෙන ස්ලයිඩ්ස් වලට යන්න. ඉතින් මේ වීඩියෝ එක මෙන්න මේ ප්ලේ බටන් එක ක්ලික් කිරීම මගින් ප්ලේ කරන්න තමයි ඔයාට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ඔයා ලබා දුන්නු ප්‍රශ්නත් ඔයාට මේ විදියට බලා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය විදියට ඔයාගේ ප්‍රසන්ටේෂන් එක හදලා ඉවරුණාට පස්සේ ඔයා මතක ඇතුව මෙන්න මෙතනින් සේව් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් නැවත ඔයාගේ ෆෝල්ඩර් එක ඕපන් කරාට පස්සේ ඔයාගේ පාඩම මෙතන තියෙනවා. ඉතින් අපි මේ පාඩම හදන්නේ මේ ස්මාර්ට් බෝඩ් එකක් භාවිතා කරලා මේ පාඩම ඉදිරිපත් කරන නිසා මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන වෙනත් පාසලක ළමුන්ට වුණත් මේ කෝඩ් එක භාවිත කරලා ඔයාගේ මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් එතකොට ඔයාගේ පාසලේ ළමයින්ට විතරක් නෙවෙයි ඕනම පාසලක ඉඳන් ස්මාර්ට් බෝඩ් එකක්, ජංගම දුරකථනයක්, පරිගණකයක් වැනි ඕනෑම උපාංගයක් භාවිත කරලා අන්තර්ජාලය හරහා මේ වෙලාවේ ඔයාගේ පාඩමට සම්බන්ධ වෙන්න ඕනම අයෙකුට හැකියාව තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ පාඩම මතට ඔයාගේ කර්සර් එක අරන් ගියාට පස්සේ ඔයාට ටීච් කියලා ඔප්ෂන් එකක් පෙනේ. ඉතින් මෙන්න මේ ටීච් කියන එක මත ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ ඔප්ෂන් දෙකක් ලබා දෙනවා. ඉතින් මෙතනදී අහන්නේ මුලින්ම ඔයා
ලයිව් මේ පාඩම මේ වෙලාවේ කරනවද කියන එක. ඉතින් අපි ලයිව් පාටිසිපේෂන් කියන ඔප්ෂන් එක තෝරලා ඉදිරියට යමු. එතකොට ඔයාගේ මේ පාඩම මේ වෙලාවේ ඕනම ඩිවයිස් එකකින් ඕනම කෙනෙකුට ලොග් වෙලා බලන්න පුළුවන්. ඒ සඳහා එයාලට ඕනි වෙනවා මෙන්න මේ කෝඩ් එක. ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ ටීචර් මේ පාඩම ඉදිරිපත් කරන ආකාරය සහ ශිෂ්‍යයෙක් මේ පාඩමට සම්බන්ධ වුණා නම් ඔහුට මේ පාඩම පේන ආකාරය මෙන්න මේ විදිහට මම පරිගණක තිරේ සහ ජංගම දුරකථන තිරේ භාවිත කරලා ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් මේ පරිගණක තිරේ මගින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ටීචර්ට මේ පාඩම පේන්නේ කොහොමද කියන එක. ඒ වගේම ජංගම දුරකථන තිරේ පාවිච්චි කරලා මම පෙන්වන්නේ කොහොමද ළමයෙක් මේ පාඩමට සම්බන්ධ වෙන්නේ කියන එක. ඉතින් මුලින්ම පාඩමට සම්බන්ධ වීමටත් කරන්න ඕනේ Google එකේ සර්ච් කරන්න ඕනේ නියර්පොඩ් කියලා. ඉතින් ඊට පස්සේ මේ එන පළවෙනි ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නියර්පොඩ් page එක. ඉතින් පාඩමක් හා සම්බන්ධ වෙන්න නම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ ඉරි තුන ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මෙන්න මෙතනදී ඔයා enter the code කියන තැන ඔයාගේ වීඩියෝ එකේ උඩින් පේන තියෙන කෝඩ් එක ලබා දෙන්න ඕනේ. ඉතින් ඔයා මේ පාඩම live සිද්ධ කරනවා නම් ඔයා ළමයින්ට නැත්තම් ඔයාගේ ඔඩියන්ස් එකට මේ කෝඩ් එක ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මොකද එයාලට පාඩමට ජොයින් වෙන්න නම් මේ කෝඩ් එක දැනගෙන ඉන්න ඕනේ නිසා. ඉතින් මේ කෝඩ් එක මෙතන ටයිප් කරලා ඔයාට ජොයින් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට ඔයාගේ නම සහ නික්නේම් එකක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ ඔයාට නැවතත් join lesson කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න තියෙනවා. ඉතින් මේ විදිහට නම සහ නික්නේම් එකක් ලබා දීලා පාඩමට ශිෂ්‍යයන් ජොයින් වුණාට පස්සේ මෙන්න මේ වම් පැත්තේ තියෙන ඊස මත ක්ලික් කරාට පස්සේ ටීචර්ට බලා ගන්න පුළුවන් පාඩමට ළමයි කී දෙනෙක් මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නවද කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ටීචර්ගේ පරිගණක තිරේ නැත්තම් ස්මාර්ට් බෝඩ් එකේ ඩිස්ප්ලේ වෙන ස්ලයිඩ් එකම ඩිස්ප්ලේ වෙන දේම ළමයින්ගේ ඩිවයිසස් වලත් ඒ විදිහටම ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ටීචර් ස්ලයිඩ්ස් මාරු කරනකොට මෙන්න මේ විදිහට ළමයින්ගේ ඩිවයිසස් වලත් ස්ලයිඩ් එක ඒ විදිහටම මාරු වෙවි යනවා. ඉතින් මෙතනදී ඔයාලට මතක ඇති අපි YouTube link එකක් ලබා දුන්නා. ඉතින් මේ වෙලාවේදී ඒ ස්ලයිඩ් එකට ආවට පස්සේ ඔයාලගෙන් අහනවා මේ වීඩියෝ එක ටීචර්ගේ ඩිවයිස් එකේ විතරක් ඩිස්ප්ලේ කරන්නද නැත්නම් ළමයින්ගේ ඩිවයිසස් වලටත් ෂෙයා කරන්නද කියලා. ඉතින් අපි මේක ළමයින්ගේ ඩිවයිසස් වලටත් ෂෙයා කරලා ඉදිරියට යමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් එකම වීඩියෝ එක නැවතත් වෙන ස්ලයිඩ්ස් වගේම ළමයින්ගේ ඩිවයිස් එකේ සහ ටීචර්ගේ ඩිවයිස් එකේ ප්ලේ වෙනවා. ඒ විදිහටම අපිට සියලුම ස්ලයිඩ්ස් ටික මේ විදිහට ඔන්න බලා ගන්න පුළුවන් ටීචර්ගේ ඩිවයිස් එකේ සහ ළමයින්ගේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ වෙන විදිය. ඉතින් ඔයාලට මතක ඇති අපි මෙතනදී ප්‍රශ්නයක් ළමයින්ට ලබා දුන්නා. ඉතින් මේ වෙලාවේ ටීචර්ගේ ඩිවයිස් එකේ ප්‍රශ්නය සහ ළමයින්ගේ ඩිවයිසස් වලත් ඒ ප්‍රශ්නයම ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ළමයින්ට මේ වෙලාවේදී අවස්ථාව තියෙනවා අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න. අදාළ පිළිතුර මත ක්ලික් කර සබ්මිට් කරලා පස්සේ ටීචර්ට මෙන්න මෙතනදී පුළුවන් ස්ටුඩන්ට් වීව් එකෙන් මාරු වෙලා ටීචර් වීව් එකට ගිහින් ළමයි කී දෙනෙක් ප්‍රශ්න වලට උත්තර දුන්නාද කියලා බලා ගන්න. ඉතින් ඔය විදිහට අපේ ඔක්කොම ස්ලයිඩ්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එකක් ඔයාලට white board එකක් විදිහට මේ වෙලාවේ මේ ප්‍රසන්ටේෂන් එක පාවිච්චි කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් පෙන් එක තෝරන්න, ඉරේසර් එක තෝරන්න වගේම කලර්ස් චේන්ජ් කරන්න වගේ සාමාන්‍යයෙන් ස්මාර්ට් බෝඩ් එකක අපි කරන වැඩ ටිකම මෙන්න මෙතනදීත් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු වචනයක් අපි ලියනකොට ඒක ඒ වෙලාවෙම ස්ටුඩන්ට්ස්ලාගේ ඩිවයිසස් වලත් ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් පාඩම කරන අතරතුර පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය නම් මේ විදිහට අපිට white board එක පාවිච්චි කරලා ළමයින්ටත් ඒක ඒ වෙලාවෙම බලන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට අකුරු ලියන්න වගේම අකුරු ටයිප් කරන්නත් මෙතනදී ඔප්ෂන් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ලියපු දෙයක් මකන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින්
මෙතන නැවතත් අපිට ඔප්ෂන් එකක් තියෙනවා ක්‍රියාකාරකමක් ලබා දෙන්න. එතනදිත් අපිට විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් තෝරගන්න පුළුවන්. නමුත් අපි මෙතනදී ක්‍රියාකාරකම් දෙකක් පමණක් කරන ආකාරය බලමු. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට true false ප්‍රශ්නයක් ළමයින්ට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ කලින් කරා වගේ ප්‍රශ්නේ ටයිප් කරන්න සහ නිවැරදි පිළිතුර මොකක්ද කියලාත් අපි මෙතනදී තෝරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයා මෙතනදී මෙන්න මේ share කියන ඔප්ෂන් එක ලබා දුන්නට පස්සේ ළමයින්ගේ devices වල ඒ ප්‍රශ්නේ ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ළමයින්ට පුළුවන් මේ වෙලාවේ උත්තර ලබා දෙන්න. ඒ වගේම ටීචර්ට පුළුවන් ළමයි උත්තර ලබා දුන්න එක බලන්න. ඉතින් අපි මෙන්න මේ තව ඇක්ටිවිටි එකක් තියෙනවා draw කියලා. අපි මේ ඇක්ටිවිටි එකත් කරලා බලමු. මෙතනදී ටීචර්ට පුළුවන් ළමයින්ට යම් දෙයක් අඳින්න අවස්ථාව ලබා දෙන්න. ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් විදියට මේ වෙලාවේදී ලබා දෙන්න පුළුවන්. මේ පාඩමට අදාළව මම මෙතනට ප්‍රශ්නයක් ලබා දෙනවා. ඉතින් මෙතනදී ඒක ඔයාලට ටයිප් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ මේ ප්‍රශ්නයත් අර කලින් වගේම ඔයාලට පුළුවන් අවශ්‍ය විදියට ෆෝමැටිං කරලා ලස්සනට හදාගන්න. අකුරු බෝල්ඩ් කරන්න, ඉටැලික් කරන්න, කලර් කරන්න වගේ ඔප්ෂන්ස් මෙතනත් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මෙතනදිත් ඔයාලට කරන්න තියෙන්නේ ප්‍රශ්නේ ලබා දීලා ෂෙයා කරන්න. ඊට පස්සේ ළමයින්ට පුළුවන් ඒගොල්ලන්ගේ ඩිවයිස් වලින් මේ ප්‍රශ්නේ බලන්න වගේම ඇක්ටිවිටි එක කරන්න. ඉතින් ඒ වෙලාවෙදි ටීචර්ටත් බලන්න පුළුවන් ළමයි මේ ඇක්ටිවිටි එක කරනවා. නමුත් මගේ මේ වීඩියෝ එකේදී වීඩියෝ එකේ ප්‍රශ්නයක් වෙලා මට ටීචර්ගේ වීව් එක අරගන්න බැරි වුණා. නමුත් ළමයින් ඒ ඩිවයිස් එකේ මෙන්න මේ විදිහට ළමයා ඇක්ටිවිටි එක කරනකොට ටීචර්ට පුළුවන් මෙන්න මෙතනින් ගිහලා ටීචර් වීව් එකෙන් බලන්න ළමයින් ඇක්ටිවිටි එක කරන ආකාරය. ඉතින් මෙතන ටීචර්ට පේනවා ළමයින් කී දෙනෙක් ඇක්ටිවිටි එක කරලා තියනවද කියලා. ටීචර්ට පුළුවන් එක් ඇක්ටිවිටි එක තෝරලා ෆීඩ්බැක් එකක් මේ වෙලාවෙම ලබා දෙන්න. ඉතින් ෆීඩ්බැක් එකක් ලබා දෙද්දි අපිට පුළුවන් පෑන පාවිච්චි කරන්න වගේම විවිධ තවත් ඔප්ෂන්ස් පාවිච්චි කරන්න. අපි මුලින්ම පෑන සහ පෑනේ පාට වෙනස් කරලා ළමයාට හරියක් දීලා බලමු. ඉතින් එතකොට ඔයාලට පේනවා ළමයාටත් ඒ වෙලාවෙම ඒ ෆීඩ්බැක් එක ලැබෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ස්ටිකර්ස් පාවිච්චි කරලා අපිට ෆීඩ්බැක් එකක් ලබා දෙන්න අවස්ථාව. ඉතින් මෙතනදිත් අපේ මේ වෙලාවේ ළමයාට ලබා දෙන ස්ටිකර් එක නැත්තම් ඒ ෆීඩ්බැක් එක ළමයාට ඒ වෙලාවෙම බලා ගන්න පුළුවන්. ඉතින් අපි සාම්ප්‍රදායික ක්‍රමයට පොත් බලනට වඩා ඉතා පහසුවෙන් ළමයාව ඇගීමට ලක් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මේ විදිහටම ඉන්ටරැක්ටිව් ලෙසන් එකක් කරන්න පුළුවන් තවත් ආකාරයක් පිළිබඳව.